පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ කොයි කවුරුත් දන්න නිරූපණ ශිල්පිනියක්. ඉතින් මේ දවස්වල පියුමි හංසමාලිට වඩා කතා බහට ලක් වෙන්නේ ඇගේ පුත්‍රයා ගැන. ඒ තරමටම ඇගේ පුත්‍රයා ගැන ආందోලනාත්මක කතා බොහෝමයක් මේ දවස්වල ප්‍රචාරය වෙනවා. රාජගිරිය ප්‍රදේශයේදී මීට මාස 3කට කලින් සිද්ධ වුණ සිද්ධියක් නිසා තමයි පියුමි හංසමාලිගේ පුත්‍රයා කරලියට එන්නේ. ඇත්තටම කිව්වොත් මේ සිද්ධියට පෙරත් විවිධ සිද්ධි සම්බන්ධයෙන් පුංචි වයසක හිටියත් පොලිසිය යන්න සිද්ධ වුණා. ත්‍රීරෝදරත්න රියදුරෙක්ට සවලකින් බරපතල තුවාල කිරීම සම්බන්ධයෙන් තමයි මේ කතා බහ ඇති වුණේ. පියුමිගේ පුත්‍රයාගේ මිතුරෙක් විසින් පදවන ලද යතුරුපැදියක් සහ ත්‍රීරෝදරතයක් එකිනෙක ගැටීමෙන් වුණු අනතුරක් නිසා ඉන් මාස 3කට පස්සේ තමයි එම වීඩියෝ සෝෂල් මීඩියා වල ෂෙයා වෙන්න පටන් ගත්තේ. මේ සිද්ධියට සැකකරුවන් 6ක් සමග පියුමි හංසමාලිගේ පුත්‍රයා ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ සිද්ධියදී නම් පියුමිගේ පුත්‍රයා මේකට සම්බන්ධද කියන ප්‍රශ්නය හැමෝටම තියෙනවා. මේ පහර කෑමට ලක් වූ පුද්ගලයාට පහර දෙන වීඩියෝස් ඔයාලත් දකින්න ඇති කියලා අපි හිතනවා. කොච්චර අමානුෂික විදිහට පහර දෙනවද කියලා ඔයාලටම තේරෙනවා. හැබැයි පියුමි හංසමාලි නම් සෝෂල් මීඩියා හරහා ෂෙයා කරලා තිබුණ වීඩියෝස් වල තේන්න තියෙන්නේ ඇයගේ පුත්‍රයා ඒ පහර දෙන පුද්ගලයාව බේරන්න සවල අතේ තියන් ප්‍රහාරය එල්ල කරන පුද්ගලයාව වළක්වන දර්ශන. ඇත්තටම මේ ගැන ගොඩාක් දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා. ඒ හැමෝම කියන්නේ ඇගේ පුත්‍රයා සත්තුන්ට පවා හරීම කරුණාවන්ත දරුවෙක් නිසා එහෙම දෙයක් කරන්න කීයටවත් හිතන්නේ නැහැ කියලයි. මේ පියුමි හංසමාලිගේ පුත්‍රයාව පරිවාස භාරයට ගන්න බවත් සඳහන් වෙනවා. ඇත්තටම ඔයාලා දකින්න ඇති මේ සැකකරුවන්ගේ මුහුණු සිරුර ආවරණය කරලා තියෙනවා. ඉදිරියේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිත බැවින් සාක්ෂිකරුවන් සඳහා බලපෑමක් නොවීම සඳහා තමයි මේ පියවරගත් බව සඳහන් වෙන්නේ. ඇත්තටම පියුමි හංසමාලි කියන්නේත් හරිම කරුණාවන්ත කෙනෙක් කියලා මුළු රටම දන්නවනේ. ඒ නිසා පුතා මේ විදිහ වරදක් කරයි කියලා නම් හිතන්න අමාරුයි නේද? මේ ගැන ඔයාලට හිතන දේත් කමෙන්ට් එකක් දාගෙන යන්න.